දවසේ මම අද ඔයාලව එක්කන් යන්නේ ආසියාවේ විශාලතම ශෛලමය සැතපෙන පිළිමය. විශ්වාස කරන්න පුළුවන්ද 2025 වර්ෂයේදී 2020 වගේ වෙනකොට තමයි මේ පිළිම නෙලීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේක මේ පන්සල තියෙන්නේ රුවන්වැලි ප්‍රදේශයේ. ඉතින් මේ පන්සලට තමයි මම ඔයාලව අද එක්කන් යන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. තනිකරම කළු ගලක්. කළු ගලකින් තනිකරම බුදු පිළිම වහන්සේ නමක් ඔය නෙලලා කියන්නේ මේ වර්තමාන කාලයේදී ඉතින් මේ මෙතනට ගිහිල්ලා ඔය ඔතන ඉඳන්ම තියෙන ලු කළු ගල එතකොට මේ ටිකත් මේ ඔක්කොම සිමෙන්ති නෙමෙයි නේද? මේ තියෙන දැන් සිමෙන්ති ඔය යටින් මේ කොන්ක්‍රීට් එකක් දාලා හිතා ගන්න බැහැ මේ වගේ කළු ගලක් මේ වර්තමානිකනේ අද කාලේ නම් ඉතින් ලක්ෂ කට්ටිය හිටියා. දැන් මේ ලෙවල් කරගන්න ඕනේ ගල දින්නේ. දැන් මාගේ ඉලක්කය උනේ සම්පූර්ණ ගල දිනව කරලා මදින්න. ඒකට කාලයක් යනවා රේන්නේ පාස්. හදින්න අධ්‍යාසිතින් මේ දේ කරනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ තනිකර කළු ගලක් මේ විදිහට නෙලලා ඇත්තටම මේ බුදු පිළිම වහන්සේ සාමාන්‍ය කොච්චර පිනක්ද ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම් මෙල්බන් එකේ අර මහත්තයා බාරගත්තා කියලා ඉස්සරහට ඉතින් කළු ගලකින් තමයි තියෙන්නේ ඔය ඔයාලට පේනවා ඇති ඉතින් හිතා ගන්න බැහැ නේද මටත් හිතා ගන්න බැරි වුණා මේ වගේ බුදු පිළිම වහන්සේ නමක් කොහොමද මෙහෙම කළු ගලකින් නෙල්ලුනේ කියලා. ඉතින් මල් ආසන දෙකක් ඒතර මල් ආසන හැමතාම හිටිනවා. ඉතින් මේ කැමති ඔයාලටත් මෙතනට ගිහිල්ලා ඕනම කෙනෙක්ට උදව් කරන්න පුළුවන්. ඒක තමයි මම මෙතන විශේෂයෙන්ම කියන්නේ. ඔයාලට ගල්ලා දෙන්න උදව් වෙන්න හැම දෙයකටම පුළුවන්. ඉතින් මේ පේනවද ඔයාලට මේ තනිකර ටයිල් නෙවෙයි ඒ තියෙන තනිකර කළු ගල මැදලා. විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් දැන් මේ විදිහට හැමදේම මේ මමත් ඔය බැලුවේ කළු ගල මැදලා හරි ලස්සනට එතන හදලා තියෙනවා. ඉතින් අපි යනකොටත් මෙතන වැඩ ඒ ස්ථානේ දෙන්න කර හිටියේ. ඉතින් පේනවාද මේ විදිහට ලස්සනට පිරිමැදලා ඇත්තටම අතිවිශිෂ්ටයි. ඉතින් මම කියන්නේ මම මේ දෙයට දායක වුණාම ඔයාලට පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගිහින් උදව් කරන්න. ඉතින් මේ වගේ දෙයක් අවුරුදු කාලයකට ඉතින් අපිට කරන්න හම්බ වෙන ඉතින් ගිහින් එන්නම්.